කලට දුක් වෙනවා ඔබත් සමග කවුද අඬන්නේ ඉතත් සතුටු වන්න සැනසලා දහසක් එලෙස නැහැනේ අවදි වන්න දින උදා වෙලා අනේ දෙයනේ අද මගේ මූණ බල්ලා මට හොඳ හයරටයක් හොයලා දෙන්න. මට ලොකු පවුලක් ඉන්නවා ජීවත් කරවන්න. අම්මට සිරි. මහත්තයා ටයර් එක ගියාද? ටයර් එක නෙමෙයි හලෝ කවුද පොරක් වෙඩි තියනවා. කවුද වෙඩි තියන්නේ? කවුද වෙඩි තියන්නේ පේන්නේ නැද්ද? ඉගියමින් මගේ පොරක්. මොනවද ආයිසේ බලන්නේ බල ඉන්න දෙයක් නැහැ. නගිනෝයි මන් දෙන්න හයර් එක තම්සෙට වැඩක් නැහනේ. මට සිරි ඇත්තට එන්න. හරියට අර ඩෝන් කර සද්දයක් ඇහෙන්නේ. අයිද මේක කපුරොත් කිල්ලවද? මොකද ලොක්ක ගුස්මිය? මං කොහොමද හලෝ දන්නේ? ලොක්ක කවුද? I'm a thorough gentleman. මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ ලොක්ක. සිංහලෙන් කියන්නකෝ. මම වැදගත් මහත්තයෙක්. මම බාර කිව්වනේ. ලොක්ක වැදගත් විදිහට ඉඳගෙන දුන්නු ජරා වැඩකට දෙන්න කේමද දන්නේ නැහැ. යෝ එහෙම දෙයක් නෑ හලෝ එහෙම දෙයක් නෑ. මං තමසිට හයර් එක ගෙවනවනේ. අරන් යනවා. ලොක්ක මේ ලොක්ක නිසා මටත් පරිප්පු ගන්නයි වෙන්නේ. ඈ අනේ ලොක්ක වෙන වාහනයක තට්ටු වෙන්න බැයිද? කොහොමද ආයිසේ? මෙන්න මොකද නගින්නද? ලොක්ක මේ වණ්ඩි යන්න බෑ. අන්න පිටිපස්සෙන් ජීප් එකක් එනවා. ඒකෙන් තට්ටු වෙන්න. යමු ඌමයි. ලොක්ක ගාත දන්නවද? මන් දන්නේ හලෝ ගාතාව. දන්න එකක් කියන්න ගාතාවක්. මොන හරි ගාතාවක්. පැත්තක කොහෙද? ඔය මොහිදින් එකේ සින්දුවක් නේ. පාගනවා. මැක්සිමම්. සර්කස් කාරෙන් තුයි. ඇයි ඔය නතර කරේ? ලොක්කා ඌ එන්නේ ලොක්කාව මරන්න. මම මෙතන නතර කරපුවම ඌ එන්නේ ලොක්කාව මරයි. ලොක්කා හින්දා මට මරුම් කරන්න බෑ. මම යනවා එන්න. සල්ලි දෙන්නම්. අනේ මහත්තයා මට සල්ලි එපා. මට සල්ලි එපා. මම යනවා. තමසිගේ හයර් එක දෙන්න. මහත්තයා යනවා ඉතින්. කකුල් වැඩ කරන්නේ. කකුල් පැටලිලා. තමසට පිස්සුදෝයි මං පස්සෙන් මෙන්නේ. තමසගේ පස්සෙන් කවුදෝ යාවේ? තමස මාව මෙතන මේවා කරලා. මං ඒරිය එක දන්නේ නැහැ ඔය. තමසින්ද මාව තරු මරනවා. යන්න අම්මා. ආටා